2024 Test 10. Before write the answers, you have to read the question carefully. අපි පුතේ දුවේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න කලින් මේ ප්‍රශ්නය හොඳින් කියවලා මුලින් තේරුම් ගන්න ඕනේ. Complete the following passage using the correct form of the verb given within each bracket. පහතින් දීලා තියෙන ඡේදයේ හිස්තැනට වඩාත් සුදුසු ක්‍රියාපද ස්වරූපය තමයි අපිට වරහණෙන් තෝරලා ලියන්න තියෙන්නේ. Last weekend, I went on a trip with my family. ගිය සතියක මම ගියා චාරිකාවක් මගේ පවුලේ අය සමග. එතකොට පුතේ මෙතනදී අපිට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ කතා කරන්නේ වෙච්ච දෙයක් ගැන. තමන්ගේ පවුලේ අය සමග ගිය චාරිකාවක් පිළිබඳ. ගිය සතියේ සතියක. එතකොට මේ වෙච්ච දෙයක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ කලින් වෙච්ච සිදුවීමක්. Simple past tense. Past tense වලින් තමයි මේ මුළු පැසේජ් එකම යන්නේ. අපි කලින් වෙලා තියෙන දෙයක් ගැන කතා කරන්නේ past tense තුලින් තමයි. We visited a place called the National Park that was full of beautiful trees, birds and other animals. අපි ගියා ජාතික උද්‍යානයකට. ඒක පුරාම ඉතාමත් සුන්දර ගස් තිබුණා. කුරුල්ලෝ හිටියා සහ අනෙකුත් සතුන් හිටියා. The weather was sunny, perfect for sightseeing. මෙහිදී ඒ දවසේ තිබුණ කාලගුණය ඉතාමත්ම පැහැදිලි. sunny. ඒ කියන්නේ ඉතාමත්ම හොඳට අවුව තියෙන හොඳට පායපු දවසක්. perfect for sightseeing කියන්නේ ඒක ස්වභාව ධර්මය අපිට රස විඳින්න හොඳට වැඩ කරගන්න හොඳ දවසක්. We packed our lunch and blank early in the morning so that we could spend the whole day exploring nature. අපි පැක් කරගත්තා නැත්නම් අපි ඇසුරුම් කරගත්තා අපේ දවල් කෑම සහ අපේ උදෑසනින්ම පිටත් වුණා මේ වැඩේට. මොකද එතකොට අපිට මුළු දවසම පුළුවන් ගත කරන්න ස්වභාව ධර්මය සමග ස්වභාව ධර්මයේ රස විඳමින් ගත කරන්න පුළුවන්. එතකොට මෙතනදී පුතේ පිටත් වීමක් ගැන තමයි කතා කරලා තියෙන්නේ. පිටත් වුණා කියන එක තමයි පැහැදිලි වෙන්නේ. එතකොට අපි මේකේ බ්ලැන්ක් එකට අදාළ ආන්සර් එක තියන්න ඕනේ past tense වලින්ම තමයි. ඒ අනුව leave කියන එක වෙනුවට අපි පුතේ first blank එකට ආන්සර් එක විදියට යොදනවා left කියන එක. මම හිතනවා ඔයගලට පැහැදිලි කියලා. අපි යන් ඉදිරියට. Let's move forward. First, we walked along a long trail in the forest where we saw so many colorful birds blank among trees. පළමුව අපි ගමන් කරා නැත්නම් අපි ඇවිද්දා වනාන්තරයේ ටිකක් දුරට ටිකක් දිග පාරක් තිබුණා. ඒ පාර දිගේ අපි ගමන් කළා. මෙහෙම යනකොට අපිට පෙවුණා ඉතාමත් පාට ලස්සන කුරුල්ලෝ ගස් අතරින් පියාඹලා යනවා. එතකොට blank number 2 එක බලන්න පුතේ. අපිට දීලා තියෙනවා fly. අපිට මෙතනදී කතාවෙන් මේ paragraph එකෙන් අපිට හඟවනවා පාට කුරුල්ලන් ගස් අතරින් පියාඹගෙන යනවා කියන එක දැක්කා කියන එක. එතකොට පුතේ අපි මේකේ ආන්සර් එක විදියට ගන්නේ flying කියන එක. fly කියන එකට ing form එක එකතු වෙලා flying ගස් අතරින් පියාඹමින් ඉන්නවා වගේ එකක් තමයි එතන අදහස් කරන්නේ. After walking for a while, we reached a big hill. අපි තව ටික දුරක් මෙහෙම ගමන් කළාම අපි ළඟා වෙනවා තව විශාල කන්දකට. big hill එකකට විශාල කන්දකට. It was a bit tiring to blank, but when we got to the top, the view blank amazing. ඒක ටිකක් වෙහෙසකාරී තමයි. නමුත් ඉතින් මේක නගින්න ඕනේ. ඒක නිසා මේ blank number 3 එකට අපිට දීලා තියෙනවා helping verb එක විදිහට climb. මෙතන කිසිම change එකක් වෙන්නේ නැහැ. මෙතන අපි climb මේ විදිහට ගන්නවා පුතේ. මොකද මෙතනට වඩාත් suitable වෙන්නේ climb තමයි. It was a bit tiring to climb, but when we got to the top, නමුත් අපි උඩටම මේ කන්දේ ඉහළටම ළඟා වුණාම the view ඒක ඉහළටම ළඟා වුණාම අපිට පේන විදිය ඒ දර්ශනය ඉතාමත් පුදුමාකාරයි. ඉතාමත්ම විස්මයජනකයි. amazing කියන එකේ අදහස ඒක තමයි පුතේ. මෙතනදී fourth blank එකට පුතේ B form එකෙන් තමයි අපිට ආන්සර් එක ගන්න වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා B form කිව්වම is am are was were කියන මේ ටිකෙන් තමයි අපි ආන්සර් එක ගන්න ඕනේ. මෙතනදී පුතේ past tense නිසා අපි දන්නවා අනිවාර්යයෙන්ම එන්නේ was were කියන දෙකෙන් එකක් කියන එක. එතකොට මේක view එකක්. තනිකරම උඩට ගියාම අපිට පේන එක view එකක්
singular form. ඒක නිසා අපි answer එක විදිහට ගන්නවා was කියන එක. එතකොට but when we got to the top the view was amazing. blank number 4 එහෙම තමයි complete වෙන්නේ. දැන් අපි බලමු final blank එක. I could see the whole park from up there and everything blank so small and we felt as if we were standing on the top of the world. මට පුළුවන් වුණා බලාගන්න මුළු පාක් එකම එතනට ගියාම සහ හැමදේම අපිට ඉතාමත් කුඩාවට පේනවා. ඒ වගේම අපිට හිතුණ දෙයක් තමයි අපි ලෝකේ උසම තැන හිටගෙන ඉන්නවා වගේ. ලෝකේ අර ඉහළම තැන ඉඳන් හිටගෙන හැමදේම දිහා බලනවා වගේ. එතකොට පුතේ මෙතන blank number 5 the last one. එතනදී පුතේ අපිට පේනවා ඒක එතනදී බැලුවා කියන අදහස තමයි එතනදී තියෙන්නේ. look කියන එක අපිට දීලා තියෙනවා. ඒ නිසා අපි looked කරනවා. ed අගට එකතු කරලා ඒකේ past tense එක තමයි answer එක විදියට ගන්න. එතකොට මම හිතනවා පුතේ මේ paragraph එක ඔයගලන්ට පැහැදිලි සහ answers ගත්ත විදිය ගැන යම් අවබෝධයක් ඇති කියලා. මම නැවත review එකක් දෙන්නම් answers ටික පමණක්. blank number 1 left. blank number 2 flying. blank number 3 climb. blank number 4 was. blank number 5 looked. හරි. මං හිතනවා පුතේ එහෙනම් මේක clear කියලා. එහෙමනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.